මේක දැන් සිස්ටම් එකේ මේ වගේ ලොගින් ස්ක්‍රීන් එක එන්නේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක ගහන්න. එතකොට ඔයගොල්ලන්ට ඕකට තරම් මේකේ accounts හදන්න පුළුවන්. ඒ කියන්නේ admin එකට එක account එකක් තියාගන්න පුළුවන්. ඒකෙන් stock in කරන්න, price changes කරන්න, ඒ වගේ මොනවා හරි කරනවා නම් admin එකෙන් කරන්න පුළුවන්. admin එකෙන් ඕන නම් bill කරන්නත් පුළුවන්. ඊට අමතරව cashiers ලාට login හදන්න පුළුවන්. අපිට cashier ලා 3 දෙනෙක් ඉන්නවා කියනවා. ඒතර 3 දෙනාට ඒගොල්ලෝගේ නම් වලට වෙනම account හදලා එතකොට ඒගොල්ලොන්ට සිස්ටම් එකේ මොනවද කරන්න දෙන්නේ නැත්තේ මොනවද කියලා ඇඩ්මින්ට පුළුවන් ඩිසයිඩ් කරලා ඒගොල්ලොන්ට ඇක්ස් පර්මිෂන්ස් දීලා තියන්න. ඒ කියන්නේ බිල් ඩිලීට් කරන්න බැරි වෙන්න, බිල් වල අයිටම් වල ප්‍රයිසස් වෙනස් කරන්න බැරි වෙන්න, කස්ටමර් ඩීටේල්ස් වෙනස් කරන්න බැරි වෙන්න. ඒ වගේ අපිට කස්ටමයිස් කරන්න පුළුවන් එයාට මොනවද සිස්ටම් එකේ කරන්න පුළුවන් දේවල් ටික කියලා. එතකොට සාමාන්‍ය අපි කැෂියර් කෙනෙක්ට දෙන්න උදේට ඕගොල්ලන්ගේ ලාච්චුවට සල්ලි දාලා ඒක සිස්ටම් එකට එන්ටර් කරලා ඊට පස්සේ බිල් ටික ගහලා ඊට පස්සේ ලාච්චුව බැලන්ස් කරලා අවසානට සමරි එක අරගෙන බේස් කෑෂ් ටික බාර දෙන්න තියෙන්නේ. ඒ අන්න ඒ ලෙවල් එක විතරක් ඕන නම් කැෂියර්ට ඒ ටික ඊට අමතරව ඇඩිෂනල් මොනවා හරි යාට දෙනවා නම් එහෙම ඒක කස්ටමයිස් කරලා අපිට ඕන විදිහට ඕගොල්ලන්ටම හදා ගන්න පුළුවන්. ඒතර මම දැනට ඇඩ්මින් account එකෙන් මේක පෙන්නන ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් දෙන්නම්. යූසර් නේම් එක ඇඩ්මින් මම දාලා තියෙන්නේ පාස්වර්ඩ් එක simple abc 123456 දාලා මේක මෙතන ලොගින් එක දෙන්න තියෙන්නේ. ඒතර මේ වගේ සිස්ටම් එකකට ලොග් වෙනවා. ඊට පස්සේ දැනට මේකේ මේ item base එකක් තියෙනවා. pharmacy item base එකක් දාලා තිනවා මම. ඊට පස්සේ ඕගොල්ලෝගේ දැනට තියෙන සිස්ටම් මේ Excel එකට ගන්න පුළුවන් නම් ඒක අපිට එකපාර මේ අපේ සිස්ටම් එකට ඉම්පෝට් කරලා දෙන්න පුළුවන් item. ඒතර එකින් එක ආයි වෙන වෙනම දා ඉන්න ඕනේ නැහැ. ඒ වුණාට මම දැනට නිකන් item එකක් create කරන්නේ කොහොමද ඒ ටික මේ ඔයාලට පෙන්නන්න demonstration එක ඔයගොල්ලන්ට පෙන්නනවා. හරිද? එතකොට මේකෙදි මුලින්ම item එකක් හදාගන්න කලින් ඒ items වල categories ටික හදලා තියාගන්න පුළුවන්. එතකොට මේ items වලට ගියා මෙතන මේ dot තුනට ගිහිල්ලා මේකේ තියෙනවා manage categories කියලා. මේකට ගියාට පස්සේ දැන් මේ තියෙන්නේ මේ එක එක categories තියෙනවා anti fungal ඊට පස්සේ anti diarrhea antibiotic capsule ඒ වගේ ඔයගොල්ලන්ට main category ටික ඕනෑම හදාගන්න පුළුවන්. එතකොට grocery මොනවා හරි තියෙනවා නම් biscuit ඊට පස්සේ milk powder තියෙනවා නම් ඕනනම් අන්න එහෙම ඒ categories හදාගන්නත් පුළුවන්. ඒ category එකට අදාළව තමයි එතකොට අපිට item එක දාන්න පුළුවන් මේකේ. ඊට පස්සේ දැන් මේකේ ඒ වගේ category එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ items ඕගොල්ලන්ට දෙන්න suppliers ලා හදාගන්න පුළුවන්. ඒතර එක එක suppliers ලා ඉන්නවනේ companies ඒවා ඉන්න ඕගොල්ලන්ට බඩු හම්බෙන්නේ. ඒතර ඒකට ගිහිල්ලා මේ suppliers එකට ගිහිල්ලා මේ new supply එකට ගිහිල්ලා මෙතනින් අපිට අපි නිකන් දාමු ABC pharma කියලා. අපි නිකන් supply කෙනෙක් දානවා. ඊට පස්සේ යාගේ එතන contact කරන්න එන්න එක්කෙනෙක්ගේ name එකක් මොකක් හරි name එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝගේ contact numbers මොනවා හරි තියෙනවා නම් ඒ contact numbers දාගන්න පුළුවන්. දාලා මෙතනින් save කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ suppliers එකට අපි හදන form ටික මෙතනට වැටෙනවා. ඊට පස්සේ මෙතනින් company name එක ඊට පස්සේ මෙතනින් ඕගොල්ලෝ ඒගොල්ලෝගෙන් credit වලට බඩු ගන්නවා නම් ඒගොල්ලොන්ට ගෙවන්න තියෙන ගණන් ඒ ඔක්කොම මේකෙන් manage කරන්න පුළුවන්. ආයි පොත්වල ලියලා ඉන්න ඕනේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට ස්ටොක් එක ගන්නකොට ස්ටොක් එක එන්ටර් කරනකොට ඒක ක්‍රෙඩිට් වලට ගියා නම් එතකොට ඒ ක්‍රෙඩිට් බැලන්ස් එක මෙතනට ඇඩ් වෙනවා. එතකොට ඒ බැලන්ස් වයිස් පේ ඉන්වොයිස් වයිස් පේ කරන්න පුළුවන්. ටෝටල් එක දැන් ඔයගොල්ලෝ සප්ලයි කෙනෙක් ඉන්නවා හිතන්න එයාට 75000ක ටෝටල් එකක් පේ කරන්න තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ඉන්වොයිස් බ්‍රේක් ඩවුන් කරලා පෙන්නනවා. මේ ඉන්වොයිස් එකෙන් මේ ගන්න මේකෙන් මේ ගන්න කියලා. එතකොට ඒ ගෙවන ඉන්වොයිස් එකට අදාළව පේමන්ට් එක අඩු කරන්න පුළුවන්. ඒතර ඕන්ලාවක මේ සප්ලයියට ඔයගොල්ලෝ කීයක් පේබල්ද කියලා බලන්නත් පුළුවන් ඕනනම්. ඊට පස්සේ අලුතෙන් අයිටම් එකක් හදන්න මේ අයිටම්ස් එකට ගිහිල්ලා මෙතන තියෙනවා new item කියලා. new item එකට ගියා. මෙතනින් item name එක දැන් මේක නම් item ගොඩක් තියෙනවා. මම නිකන් Panadol කියලා දාන්නම්. අපි දැන් Previa කියලා දාමු. Previa 100 එක. Previa 100 එක දැම්මා. ඊට පස්සේ category එක මොකක්ද කියලා category එක select කරනවා. මොකක් හරි මම මේ දාන්න බැරි හින්දා මම ඒක දාන්නේ නැහැ. නිකන් මොකක් හරි දානවා. ඊට පස්සේ supplier ඔයාට ඒ අදාළ Previa 100 එක දෙන්න supplier කවුද කියලා දාන්න පුළුවන්. දාලා ඊට පස්සේ දැන් හිතන්නකො ඔයගොල්ලෝ ගාව items වල දැන් ඔය සිරප් වල ඊට පස්සේ ඔය මොනවද මේ තියෙන ක්‍රීම් වර්ග ඒ වගේ හැම බාකෝඩ් එකක් ගහලා එනවා නම් ඔයගොල්ලෝ ගාව බාකෝඩ් ස්කෑනර් එකක් ගහලා තියෙනවා නම් බාකෝඩ් එක ස්කෑන් කරලා බිල් කරන්නත් පුළුවන්. එහෙම ඒවයි ඒ වගේ item එක බාකෝඩ් එක තියෙනවා නම් මේ product ID කියන දරන බාකෝඩ් එක දාන්න පුළුවන්. එතකොට type කරන්න ඕනේ ස්කෑන් කරපු ගමන් bill එකට කාට් එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් issue එකක් නැහැ. ඊට පස්සේ pricing එකට ගිහිල්ලා pricing එකේ මෙතන දානවා cost price එක. ඒ කියන්නේ Previa 100 tablet එකක් ඔයගොල්ලන්ට කීයටද වැටෙන්නේ? අපි හිතමු රුපියල් 35කට ඒක තමයි ඒක වැටෙන්නේ. ඔයගොල්ලෝ කීයටද විකුණන්නේ? අපි හිතමු ඒක විකුණන්න ඔයගොල්ලෝ 45කට. ඊට පස්සේ එහෙම cost price එක selling price එකයි දැම්මා. ඊට පස්සේ inventory කියන එකට ගිහිල්ලා මේකේ දාන්න පුළුවන් current quantity. ඒ කියන්නේ දැනට ඔයගොල්ලෝ ගාව stock එකේ තියෙන ගාණ count කරලා මෙතනට දානවා. අපි දාමු tablet 100ක් තියෙනවා. ඕගොල්ලෝගේ දැන් සිස්ටම් එකෙන් ගන්න ෂීට් එකට ස්ටොක් එකක් එනවා නම් ඒක අපිට දාන්න පුළුවන්. ඒතර අලුතෙන් ස්ටොක් එන්ටර් කර කර ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ 100ක් දැම්මා. ඊට පස්සේ රීऑඩර් ලෙවල් එකට අපි දානවා 50.
ඒ කියන්නේ දැන් ටැබ්ලට් 100ක් තියෙනවා. ඕක බිල් කරලා 50කට හෝ ඊට අඩු ගානකට ආවට පස්සේ ඔයගොල්ලන්ට හයිලයිට් කරලා පෙන්නනවා මේක අඩු වෙලා තියෙන්නේ කියලා. ඒතර ඕගොල්ලෝ සප්ලයිට කතා කරලා බඩු ටික ආයෙ ඕඩර් කරගන්න ඕනේ. ඒ වගේ ඒකට රිපෝට් එකකුත් තියෙනවා. ඒ රිපෝට් එකේ තියෙනවා හැම මේ ඒ රීഓඩර් ලෙවල් එකට වඩා අඩු වෙච්ච හැම අයිටම් එකක්ම තියෙනවා මේ ඇවිල්ලා තියෙනවා එතනට පෙන්නනවා. ඒතොර ඒකට PO එකක් දාලා ඔයගොල්ලන්ට බඩු ටික ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ days to expiration කියන එක ඒක නිකන් assume කරලා අපි හිතමු ඒකට expire වෙන්න දවස් නිකන් සාමාන්‍ය හිතන්නකෝ 180ක් තියෙනවා කියලා. නිකන් හරිද ඒක අවශ්‍ය ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඕන විදිහට change කරගන්න පුළුවන්. එහෙම දාලා තියන්න ඕනේ. එතකොට ඕක දැන් save කරා. ඊට පස්සේ දැන් items වලට ගිහිල්ලා බැලුවොත් ඒ item එක හැදිලා තියෙන්නේ. item එක category එක, cost price එක, selling price එක, quantity එක, ඒ ටික ඔක්කොම ටික හැදෙනවා මේකේ. ඊට පස්සේ ඒ වගේ item ටික create කරගන්න පුළුවන්. ඊට පස්සේ බිල් කරන ස්ක්‍රීන් එක බිල් කරන්නේ මේක මෙතන සේල්ස් කියන එකට ගියා. සේල්ස් කියන එකට ගියාට පස්සේ මේකේ පුළුවන් ඕගොල්ලන්ට උදේට ඕගොල්ලෝ ලාච්චුවට බැලන්ස් එකක් දාලා පටන් ගන්නවා නම් ඒක සමහරව ඉන්නවා එහෙම උදේට රුපියල් 5000ක් 10000ක් දාලා කරන කට්ටියක් ඉන්නවා. නැත්නම් 0 වෙන කට්ටියක් ඉන්නවා. සාමාන්‍යයෙන් ගොඩක් දුරට දාලානේ පටන් ගන්නෙ. ඒතර අපි හිතමු ලාච්චුවට රුපියල් 5000ක් දානවා උදේ. ඒතර ඒක හැමදාම උදේට මෙතන 5000යි කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්තම් දාන්න පුළුවන් 2000 කොළ 10 කොළ 3යි. එතකොට මෙතන 3000 වෙනස් වුණා. 500 කොළ 2යි. එතකොට 4000 ආවා. 100 කොළ 5යි. 4500යි. 50 කොළ 10යි. ඕනනම් ඔන්නෝම 5000 දාන්නත් පුළුවන්. ඊට පස්සේ ඩෙබිට් කාඩ් ඕපනින් amount එක කියන එක හැමදෙස්සම 0 තමයි තියෙන්න ඕන. ඔයගොල්ලෝ ගාව ඩෙබිට් කාඩ් මැෂින් එකක් තිබුණොත් නැතත් මේකට 0 දාන්න. දාලා මේක මෙතනින් සේව් කරා. ඊට පස්සේ දැන් බිල් කරන ස්ක්‍රීන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී දැන් අපි බිල් කරනකොට item එකේ නම search කරලා බිල් කරන්න පුළුවන්. Travia 100 එක මෙතන තියෙනවා. එතන cost මේ selling price එක තියෙනවා 45යි. දැනට 100ක් stock එකේ තියෙනවා. ඊට පස්සේ අපි ඒක ගත්තා. ඒකෙන් quantity කීයද? අපි හිතමු quantity එක 30ක් කියලා, tablet 30යි කියලා. 30 ගැහුවා enter කරා. ඊට පස්සේ තව මොකක් හරි item එකක් ගත්ත කියන්නකො. ඒ item එක ගත්තා. ඒ item එකෙන් 10 කියන්නකො. 10 ගැහුවා enter කරා. ඊට පස්සේ තව item එකක් අපි දාමු. ඒක ගත්තා. ඒකෙන් එකයි කියන්නකො default එක එනවා මෙතනට. එක නම් කෙලිම මෙතනින් enter කරා. ඊට පස්සේ දැන් ওই ටික තමයි බිලට අපි දාලා තියෙන්නේ. ඒතර ගාන 1675.91යි. මේක හරියටම කස්ටමර් මේ සල්ලි දෙනවා නම් කීබෝඩ් එකේ F4 එක ප්‍රෙස් කරන්න තියෙනවා. ඒතර බැලන්ස් එකක් එයාට දෙන්න නැහැ. කීබෝඩ් එකේ F4 එක ප්‍රෙස් කරා. ඊට පස්සේ දැන් බිල් එක සිස්ටම් එකට වැදිලා තියෙන්නේ. ඕගොල්ලන්ට ඕන නම් විතරක් මේ print එක ක්ලික් කරලා බිල් එක ගන්න පුළුවන්. එතකොට විතරයි බිල එන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කස්ටමර්ට බිල් එක ඉෂුව කරනවා නම් print out එක ඉෂුව කරනවා නම් ඒක අපිට හදන්න පුළුවන්. බිල් එක වැදිච්ච ගමන් ඔටෝමැටිකලි බිල් එක printer එකෙන් print වෙනවා, cash drawer එක open වෙනවා. එහෙම හදන්නත් පුළුවන් ඕන නම්. ඒක ඕගොල්ලන්ට කැමති විදිහකට. ඊට පස්සේ ආයි වෙන බිලක් ගහන්න ඕන නම් keyboard එකේ F3 එක press කරාට පස්සේ ආයි back to sales menu එනවා. ඊට පස්සේ දැන් අපි තව බිල් එකක් ගහලා බලමුකෝ. මම ගහනවා මේකෙන් 10යි මේකෙන් 20යි ගැහුවා කියලා item. ඊට පස්සේ 2718.70. මේ ගාන 2700 ගණක් තියෙනවනේ. ඒ ගාන කස්ටමර් දැන් කලින් හරියටම එයා ගාන දුන්නා. දැන් දෙනවා මාරු නැහැ කියලා 5000ක් දෙනවා. එතකොට කරන්න ඕනේ keyboard එකේ F7 එක press කරා. ඊට පස්සේ 5000 දුන්න කස්ටමර් දාපු ගාන ඊට පස්සේ enter කරා. ඊට පස්සේ එතකොටත් බිල වදිනවා. print එක ඕන නම් print එක click කරලා මෙතනින් print එක ගත්තා. නැත්නම් ආයි F3 ඔබලා ආයි back වුණා. ඊට පස්සේ ආයි මොනවා හරි item එක දැන් හිතන්නකෝ cashier-ට access දීලා තිනවා price වෙනස් කරන්න bill කරද්දී. ඊට පස්සේ මේක 19.87 එක ඔයගොල්ලෝ 16කට දෙනවා කියන්නකෝ. ඕනනම් මෙන්න මෙතනින් 16යි කියලා වෙනස් කරන්න පුළුවන්. අවශ්‍ය නම් විතරක්. එහෙම නැත්නම් ඒ access එක cashiers-ලාට නොදී ඉන්නත් පුළුවන්. ඊට පස්සේ එතනින් ගානක් අඩු කරොත් ඒ අඩු වෙන ගාන ඔක්කොම bill එකේ total discount එකට add වෙලා පෙන්නනවා. මෙහෙම මේ ගානක් මේ total discount එකට add වෙනවා. මෙච්චර ගානක් discount එක හම්බෙලා කියලා. එහෙම කරන්නත් පුළුවන්. ඊට පස්සේ තව අනිත් එක තමයි මම කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඕගොල්ලෝ item අපි මේක item 20ක් විතර මම තුනක් ගැහුවා නිකන් item 20ක් විතර ගහලා තියෙනවා 20ක් විතර ගහලා තියෙනවා කස්ටමර් කෝල් එකක හරි යා කල්පනා කරනවා තාම මොනවද ගන්න කියලා ඊට පස්සේ ඊට පිටිපස්සේ queue එකේ පිටිපස්සේ ඉන්න කස්ටමර් කියනවා අරයා මේක එයා කන්ෆර්ම් කරනකම් මගේ බිල දාන්න කියලා එතකොට මේ මෙතනින් කැන්සල් කරලා දැම්මොත් ආයි අර බිලේ item 20ම ඕගොල්ලෝ ගහන්න ඕනේ අර කස්ටමර් ආයි ආවට පස්සේ ඒකින්ද මේ ගගහා ඉන්න බිල් එක මෙතනින් පුළුවන් මේ ලේවර් එකට ගිහිල්ලා පුළුවන් හෝල්ඩ් කරන්න. එතකොට මෙතනින් නැති වුණා. තැනක සේව් වෙලා තියෙනවා. ඊට පස්සේ අර අනිත් කස්ටමර්ගේ බිල් එක ගැහුවා. ගහලා ඊට පස්සේ ආයි අරයා කියනවා හරි දැන් මගේ බිල ගහන්න කියලා. ඊට පස්සේ ආයි වාට ඕන නම් කීබෝඩ් එකේ F8 එක ප්‍රෙස් කරාට පස්සේ මේ පෙන්වන්නේ අර ඔයා හෝල්ඩ් සේව් කරපු බිල් එක, හෝල්ඩ් කරපු බිල් එක. ඒක ආයි අන්සස්පෙන්ඩ් දුන්නා. දීලා ඊට පස්සේ සාමාන්‍ය විදිහට මෙතනින් බිල් එක ගහන්න පුළුවන් කම්ප්ලීට් සේල් දීලා බිල් එක ගහන්න පුළුවන් එක්ක F4 එක්ක F7 නැත්නම් මේ කම්ප්ලීට් සේල් කියන එක දුන්නත් බිල් එක වදිනවා
ඊට පස්සේ හිතන්නකෝ මෙතනින්ම දැන් ඕගොල්ලොන්ගේ ඒ කස්ටමර් පේමන්ට් එක කරන් ඩෙබිට් කාඩ් එකෙන් කියලා. ඒතර මේ කෑෂ් නෙමෙයි මේ ඩෙබිට් කාඩ් එකට ක්ලික් කරලා මෙතන කම්ප්ලීට් සේල් එක දෙන්න ඕනේ. අපි එහෙම එක්කුත් ඕනනම් දාලා බලමුකෝ. ඩෙබිට් කාඩ් දුන්නා කම්ප්ලීට් සේල් දුන්නා මම කම්ප්ලීට් දෙන්නේ නැහැ. දෙන්නම්කෝ හරිද කම්ප්ලීට් දුන්නා. ඊට පස්සේ බලන්න බිල් එකේ මෙතනින් පෙන්නනවා ඩෙබිට් කාඩ් එකෙන් තමයි පේමන්ට් එක කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තව එකක් තමයි අපි දාමු මේකට ටැබ්ලට් 50ක්. එතකොට ගාන 993යි 750යි. ඊට පස්සේ කස්ටමර් කියනවා මේකෙන් එයා 500ක් කෑෂ් වලින් දෙනවා ඉතුරු ගාන කාඩ් එකෙන් ගහන්න කියලා. එතකොට මේ කෑෂ් කියලා මෙතන ඇවිල්ලා තියෙනවානේ. මෙතනින් දානවා කෑෂ් වලින් කීයද දෙන්න කියලා. 500යි. 500 දුන්නා ඇඩ් පේමන්ට් කියන එක දුන්නා. ඊට පස්සේ මෙතන බැලන්ස් එකක් තියෙනවා 493යි 750ක්. ඒක දාන්න ඩෙබිට් කාඩ් එකෙන් කියන්නකෝ. ඩෙබිට් කාඩ් එකට දුන්නා මෙතනින් කම්ප්ලීට් සේල් දුන්නා. ඊට පස්සේ කෑෂ් වලින් 500යි ඩෙබිට් කාඩ් එකෙන් 493යි කියලා බිල් එකේ print වෙනවා. මෙතන බිල් එක ගත්තොත් බිල් එකේ උඩින් බිල් එක ගහපු ඩේට් එකයි ටයිම් එකයි ඊට පස්සේ බිල් එක ගහපු බිල් නම්බර් එක බිල් එක ගැහුවේ කවුද ඇඩ්මින්ද කැෂියර් වන්ද කැෂියර් ටූද ඒ ටික මෙතනින් ඕගොල්ලෝගේ ෆාමසි එකේ නේම් එක ඇඩ්‍රස් එක කන්ටැක්ට් නම්බර්ස් ටික පෙන්නනවා ඒ ටික පෙන්නනවා ඊට පස්සේ එහෙම පෙන්නනවා ඊට පස්සේ කස්ටමර් ඕන නම් කස්ටමර් ඇඩ් කරලා බිල් කරන්නත් පුළුවන්. එතකොට දැන් ඕගොල්ලෝගේ රෙගියුලර් කස්ටමර්ස්ලා ඉන්නවා කස්ටමර්ස් එකට ගිහිල්ලා මෙතනින් කස්ටමර්ස්ලා ඇඩ් කරලා තියාගන්නත් පුළුවන්. නැත්තම් බිල් එක ගහද්දි දැන් කස්ටමර් ගෝත එයාගේ නමට බිල් එක ඕනේ කියලා මෙතනින් මේක ක්ලික් කරලා අපි දානවා එයාගේ නම අපි නමක් ගැහුවා එයාගේ ඕනනම් ෆෝන් නම්බර් එක දාන්න පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලන්ට තව ඇඩිෂනල් දෙයක් තියෙනවා ඔයගොල්ලොන්ගේ නමට SMS ගේට්වේ එකක් ඕනනම් ගන්න පුළුවන් ඊට පස්සේ කස්ටමර්ගේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා නම් බිල් එක ගහපු ගමන් කස්ටමර්ට ඔටෝමැටිකලි SMS එකක් එනවා ඔයගොල්ලන්ගේ ෆාමසි එකේ නමින් නම්බර් එකෙන් නෙමෙයි ෆාමසි එකේ නමින් තමයි යන්නේ බිල් එක ගහපු ඩේට් එක ටයිම් එක ඉන්වොයිස් එකේ amount එක ඒ ටික යනවා ඊට අමතරව ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලන් කස්ටමර්ස්ලාට අලුත් අවුරුද්දට විශ් එකක් යවන්න ඒ වගේ මොන හරි ඕන නම් ඒකත් එකෙන් කරන්න පුළුවන්. අපි ටයිම් එකක් දීලා තිබුණා නිසා ඒ ටයිම් එකට ඔටෝමැටිකලි ඔයගොල්ලෝගේ ෆාමසි එකේ නමින් SMS එක යනවා. දැන් පීසා හට් එකෙන් අපිට මෙසේජ් එනවානේ. අන්න ඒ වගේ එකක් තමයි වෙන්නේ එතන. ඕන නම්. ඊට පස්සේ මෙතනින් මේක දුන්නාට පස්සේ බිලට කස්ටමර් ඇඩ් වෙනවා. ඊට පස්සේ එයාගේ නමට අපිට බිල් කරන්න පුළුවන්. මෙතනින් අපි දාමු නිකන් මෙහෙම කස්ටමර්ගේ නමට බිල් එක දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් පෙන්නනවා කස්ටමර්ගේ බැලන්ස් එක 0යි. අපිට ඕන නම් මෙතන කෑෂ් වලින් මේක කම්ප්ලීට් කරොත් එයා කෑෂ් වලින් බිල් එක කරා. හිතන්නකො හදිසියෙ හරි කවුරු හරි ඔයගොල්ලෝගේ ක්‍රෙඩිට් වලට ණයට බඩු ගන්න කට්ටිය ඉන්නවා කියලා කස්ටමර්ස්ලා. එහෙම වුණොත් එහෙම ඒක දාන්න මේ ස්ටෝ account කියලාට. ඒක මට ඕන නම් ක්‍රෙඩිට් පේමන්ට් කියලා චේන්ජ් කරලා දෙන්න පුළුවන්. දාලා මෙතනින් කම්ප්ලීට් සේල් කියන එක දුන්නා. ඊට පස්සේ බලන්න දැන් මේ බිල් එක print out එක ගත්තත් මේ ස්ක්‍රීන් එකේ බැලුවා මෙතන තියෙනවා කස්ටමර් ඩීටේල්ස් ටික පෙන්නනවා ඉන්වොයිස් කස්ටමර් නේම් එක ෆෝන් නම්බර් එක ඒ ටික පෙන්නනවා ඊට අමතරව කස්ටමර්ගේ ටෝටල් account balance එක ඒ කියන්නේ ඔයගොල්ලන්ට කීයක් පේ කරන්න තියෙනවද කියන එක මෙන්න මෙතනින් හැමතිස්සම හැම ඉන්වොයිස් එකෙන් print වෙලා පෙන්නනවා දැන් මම තව බිලක් ඒ කස්ටමර්ටම දාලා පෙන්නන්නම් මෙතනින් එතකොට දැන් එකපාරක් හදුවට පස්සේ ආයි හදන්න ඕනේ නැහැ ෆෝන් නම්බර් එකෙන් හරි නමින් හරි සර්ච් කරලා ගන්න පුළුවන් දැම්මා ඊට පස්සේ මෙතනින් අපි තව බිල් එකක් දානවා 650ක් දැම්මා එතකොට දැන් බලන්න මෙතන තියෙනවා කස්ටමර් දැනට 2239.60ක් තමයි ණය බැලන්ස් එක තියෙන්නේ. ඊට පස්සේ මේක අපි ආයි එයාට ක්‍රෙඩිට් එකක් දානවා කියන්නකො. කම්ප්ලීට් සේල් එක දුන්නා. දැන් අර ගානට මේ 650 ඇඩ් වෙලා තමයි මෙතනින් ගාන අප්ඩේට් වෙන්නේ. ඒ කියන්නේ එයා ණය ගෙවනකම් එයාගේ බිල් එකේ පෙන්නනවා කීයක් එයා ණය ගෙවන්න තියෙනවද කියලා. ඊට පස්සේ ණය ගෙවන්න යාවට පස්සේ මේ කස්ටමර්ස් එකට ගිහිල්ලා මෙතන පෙන්නනවා බැලන්ස් එක. කස්ටමර් කීයක් ඔයගොල්ලන්ට ගෙවන්න ඕනද කියලා. 2889.60ක් ගෙවන්න ඕන මේ කස්ටමර්. ඊට පස්සේ මෙතන පේ එකට යනවා. පේ එකට ගිහිල්ලා මෙතනින් පෙන්නනවා ටෝටල් එක. මෙතන පෙන්නනවා 2889.60යි. මෙතනින් පෙන්නනවා බිල් වයිස් එක ගානෙන් ගාන කීයද කියලා. ඊට පස්සේ අපිට ඕන නම් දැන් 650 බිල් එක ගෙවනවා නම් පේ ගියා 650 තියෙනවා. ඕකේ දුන්නා. මෙතනින් කම්ප්ලීට් සේල් දුන්නා. එතකොට ඔන්න 650ක් ගෙවුවා. ඒකට රිසිට් එක කැඩුවා. තව බැලන්ස් එක මෙන්න මෙච්චරයි ගෙවන්න තියෙන්නේ. 2239.60යි. ඊට පස්සේ ඒකත් එයා පේ කරනවා කියන්නකො. කස්ටමර්ස් එකට ගියා. පේ එකට ගියා ඊට පස්සේ 2239න් එයා කියනවා 1000ක් අද ගෙවනවා කියලා. එතකොට පේ එකට ගිහිල්ලා ඕනනම් මෙතනින් 1000යි කියලා දාන්න පුළුවන්. ඕකේ දුන්නා. ඊට පස්සේ මෙතනින් කම්ප්ලීට් සේල් දීලා රිසිට් එක කැඩුවා. ඊට පස්සේ බලන්න එතකොට දැන් මේකෙන් 2239ක් නේ කලින් තිබුණේ. දැන් 2239.60යි තියෙන්නේ. ඒ කියන්නේ අර 1000 අඩු වෙලා තව ගෙවන්න තියෙන බැලන්ස් එක තමයි මෙතන පෙන්නන්නේ. ඕනනම් ඒ විදිහට කරන්නත් පුළුවන්. ඊට පස්සේ ආයෙ ඕනනම් ඔයගොල්ලන්ට දැන් ඉන්වොයිස් එකේ හිතන්නකො අයිටම් 20ක් විතර ගහලා තියෙනවා. ඕගොල්ලොන්ට හැම ඒ කියන්නේ ඉන්වොයිස් එකේ ටෝටල් එකට අපි දාමු මෙතන මේ කහ පාට නොටිෆිකේෂන් එකක් එන්නේ ස්ටොක් දාපු නැති හින්දා ස්ටොක් එක 0 හින්දා
ඊට පස්සේ දැන් මේ 365ක බිල් එකක් දාලා තියෙනවා. දැන් හිතන්න මේ රුපියල් 10000ක විතර බිල්ලක් කියලා. ඒතර ඕගොල්ලෝ කස්ටමර්ට නිකන් රුපියල් 200ක් විතර ටෝටල් ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන්නකො. ඒතර මේ ඩිස්කවුන්ට් එන්ටයර් සේල් කියන එකෙන් මෙතනින් දෙන්න පුළුවන් රුපියල් 200ක් ඩිස්කවුන්ට් එක දෙනවා කියලා. එතකොට ඔන්න කම්ප්ලීට් සේල් දුන්නා. එතකොට බලන්න බිල් එකේ ඩිස්කවුන්ට් එක 200ක් හම්බුණා කියලාත් එයාට පෙන්නනවා. ටේබල් ටෝටල් එක 165 කියලාත් පෙන්නනවා. ඊට පස්සේ ඔය ටික සේල්ස් එකේ පැත්ත ඔය ටික තියෙන්නේ. මේක ඔයගොල්ලන්ට කැෂියර් කවුන්ටර්ස් දෙක තුනක් වුණත් යූස් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් හිතන්නකො මොනවා හරි එකකට කැෂියර් ඔයගොල්ලන්ගේ ලාච්චුවෙන් ඔයගොල්ලෝ මොකක් හරි වියදමකට සල්ලි ගන්නවා. හිතන්න නිකන් බිස්කට් පැකට් එකක් ගන්නවා කියලා. එතකොට දැන් බොස් කියලා තියෙනවා කැෂියර්ස්ලට එහෙම වියදමක් තිබුණා ලාච්චුවෙන් ගන්න. හැබැයි සිස්ටම් එකට ඒක ෆීඩ් කරන්න ඕන කියලා. එතකොට කරන්න ඕනේ මේ ඩොට් 3ට ගිහිල්ලා මේකේ තියෙනවා remove cash from register කියලා එකක්. මේකට ගිහිල්ලා මෙතනින් දානවා additional amount එක. ඔන්න රුපියල් අපි දාමු රුපියල් 200ක් ගන්නවා. කමෙන්ට් එක බිස්කට්. කමෙන්ට් එක බිස්කට් දාලා මේක මෙතනින් සේව් කරා. ඊට පස්සේ ලාච්චුවෙන් රුපියල් 200ක් ගත්තා. සිස්ටම් එකේ ලාච්චුවෙන් රුපියල් 200ක් අඩු වුණා. ඊට පස්සේ හිතන්නකො දැන් කැෂියර් කියනවා මේ ලාච්චුවේ මාරු සල්ලි නෑ 100 කොළ 10ක් විතර දෙන්න කියලා. එතකොට 100 කොළ 10 ලාච්චුවට දානවා කියන්නේ හැබැයි 10 කොළයක් ගන්න නෑ 100 කොළ 10ක් දානවා විතරයි. එතකොට අද දවසේ සේල් එකට අමතරව ලාච්චුවට ටික රුපියල් 1000න්නේ. එතකොට ඒක ලාච්චුවට ඇඩ් කරන්න පුළුවන්. add cash to register ගියා. මෙතනින් දුන්නා රුපියල් 1000යි. ඊට පස්සේ කමෙන්ට් වලට ගිහිල්ලා කමෙන්ට් වලින් දාගන්නවා අපි cash in හරි මොකක් හරි ඔයගොල්ලන්ට කැමති කමෙන්ට් එකක්. පස්සේ බලා ගන්න. දාලා මෙතනින් සේව් දුන්නා. ඊට පස්සේ ලාච්චුවට රුපියල් 1000ක් ඇඩ් වුණා. ඊට පස්සේ ඔය ටික කරලා දැන් හිතන්නකො රෑන්ඩ් 9ට හරි 10ට හරි කීයට හරි ඔයගොල්ලෝ ෂොප් එක ක්ලෝස් කරනවා කියලා. ඒතර කැෂියර් කරන්න මේ ඩොට් 3ට ගිහිල්ලා මෙතන ක්ලෝස් රෙජිස්ටර් කියන එකට ගියා. ගිහිල්ලා මෙතන තියෙනවා ලාච්චුවේ ඕපන් බැලන්ස් එක රුපියල් 5000ක් උදේ දාලා තියෙනවා. කෑෂ් සේල් එක 6709.61. ලාච්චුවට රුපියල් 1000ක් මාරු සල්ලි නැහැ කියලා දාලා තියෙනවා. ලාච්චුවෙන් රුපියල් 200ක් බිස්කට් එකක් ගන්න කියලා ගත්තා. ඔය ටික ඔක්කොම බැලුවට පස්සේ ලාච්චුවේ තියෙන්න ඕන 12509.61. එතකොට ඕගොල්ලෝ ලාච්චුව ගණන් කරනවා. ලාච්චුව ගණන් කරලා මෙතනින් දානවා 5000 කොළ අපි දාමු 1යි. 2000 කොළ 4යි. එතකොට මෙතන වැඩි වෙනවා. මේ 11000යි කියලා ආවා. මම 500 කොළ දෙකක් දාන්නම්කෝ 12000යි. හැබැයි 12509.61යි. අපි හිතමු ලාච්චුවේ තියෙන මේ ගාණ විතරයි. ඔන්න කැෂියර්ට ෂෝට් එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඩෙබිට් කාඩ් බැලන්ස් එක නම් ඉතින් වැරදින්නේ නැහැ. ඕක මෙතනට එනවා. ඊට පස්සේ යටින් මෙතනින් සබ්මිට් දුන්නා කියලා හිතන්නකො. සබ්මිට් දීලා ඕකේ කරා. එතකොට දැන් අද දවසේ ඩේ එන්ඩ් එක ගැහුවා. මෙතන පෙන්න ලාච්චුව ඕපන් කරපු ඇඩ්මින් එම්ප්ලොයි කවුද? ඇඩ්මින්ද කැෂියර්ද කවුද? ක්ලෝස් කරේ කවුද? ඒ කැෂියර්ගේ shift එක ස්ටාර්ට් උනේ කීයද? shift එක එන්ඩ් උනේ කීයද? ඊට පස්සේ ලාච්චුවට උදේ රුපියල් 5000ක් දැම්මේ මෙන්න මේ notes පිළිවෙලට තමයි දැම්මේ. notes and coins දෙකම තියෙනවා මෙතන. ඊට පස්සේ ලාච්චුව ක්ලෝස් උනේ රුපියල් 12000ක්. ක්ලෝස් උනේ මෙන්න මේ පිළිවෙලට 5000 කොළ 1යි 2000 කොළ 3යි 1000 කොළ නෑ මෙහෙම තමයි ආවේ. ඊට පස්සේ කෑෂ් සේල් එක 6709.61යි. ලාච්චුවට 1000ක් වැඩිපුර දැම්ම අපි 100 කොළ 10ක් මාරු සල්ලි නෑ කියලා. ලාච්චුවෙන් රුපියල් 200ක් ගත්ත බිස්කට් එකක් ගන්න. ඔය ටික උනාට පස්සේ ලාච්චුවේ 12509ක් තියෙන්න ඕනනේ. තිබුණේ 12000යිනේ. මෙන්න මෙතන ඩිෆරන්ස් කියලා -509.61ක් කියන්නේ මේක තමයි කැෂියර්ට ෂෝට් වෙලා තියෙන ගාණ. මේක හරියට ටැලි වුණා නම් බිඳුව වෙන්න ඕනේ. එතකොට අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑනේ. අඩු ඍණ වුණොත් ෂෝට්. රුපියලක් හරි වැඩි වුණොත් එක්සස්. ඒක තමයි එතන කියන්නේ. ඊට පස්සේ මෙතන පෙන්නනවා ලාච්චුවෙන් රුපියල් 200ක් අරන් තියෙනවා මෙන්න මේ ටයිම් එකට බිස්කට් එකක් ගන්න. ලාච්චුවට මෙන්න මේ ටයිම් එකට රුපියල් 1000ක් අලුතෙන් දාලා තියෙනවා. ඊට පස්සේ ඔය විදියට ඔය ටික අරගෙන මේ print කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ printer එකෙන් දිගට එනවා මේ summary එක එනවා ඔක්කොම ටික. මේකේ තියෙනවා මේ ඔක්කොම ටික print වෙනවා. එතකොට ඔය ටිකත් එක්ක කැෂියර් ඔයගොල්ලෝන්ට සල්ලි ටික balance කරද්දී එතකොට හවසට ඔයගොල්ලොන්ට මේ අහුවෙනවා මේ ලාච්චු short එකක්ද excess එකක්ද තියෙන්නේ. ඒ ටික ඔක්කොම ටික මෙතනින් අහුවෙනවා. ඒක ඔය පැත්ත තමයි sales පැත්ත තියෙන්නේ. ඊට පස්සේ receiving එකේදී receiving කියන්නේ stock එක අලුතෙන් ඔයගොල්ලෝ GRN කරනවා system එකට purchasing part එක. එතකොට මුලින්ම මෙතනින් දානවා සප්ලයර් බඩු ගන්න සප්ලයර් නැත්තම් ප්‍රශ්නකුත් නැහැ සප්ලයර් දැම්ම ඊට පස්සේ සප්ලයර් එකෙන් ආපු ඉන්වොයිස් එකේ ආපු බඩු ටික දානවා කීයද කියලා ඇක්ටිවොන් කියන එකෙන් අපි හිතමු ටැබ්ලට් 100යි ඊට පස්සේ තව අයිටම් එකක් දානවා මේ ඇල්ෆා 6 කියලා තියෙන නැත්නම් ඒකෙන් අපි දානවා තව 100යි එහෙම මුළු ඉන්වොයිස් එකේම තියෙන අයිටම් ටික මෙතනින් දාගෙන යන්න පුළුවන් මේකෙන් 10යි ඊට පස්සේ මේ ඒ අයිටම් එකේ එක්ස්පයර් ඩේට් එක තියෙනවනේ එක්ස්පයර් ඩේට් එක මෙන්න මෙතනින් දාන්න පුළුවන් එක්ස්පයර් ඩේට් එක මෙතනින් ඔයාට ඕන එකක් චේන්ජ් කරන්න පුළුවන් දැන් මේක තියෙන 2026 9 වෙනි මාසේ 16 වෙනි තියෙන්නේ හරිද එතකොට එක්ස්පයර් ඩේට් එක ඕන නම් මෙතනින් චේන්ජ් කරන්න පුළුවන් මන්ත් ඒ ටික චේන්ජ් කරන්න පුළුවන් දාලා මම මේ ටික ඔක්කොම දාන 2026 9 16 දාලා තියෙන්නේ දාලා මේ තියෙන්නේ 6842.780යි කියන්නේ ඕගොල්ලෝගේ සප්ලයර්ට ඕගොල්ලෝගේ බඩු දෙන කම්පැනිට ගෙවන්න ඕන ගාණ මේක ඕගොල්ලන්ට මෙතනින් ෆිනිෂ් දුන්නොත් කෑෂ් වලින් එනවා
ස්ටෝ account දුන්නොත් එහෙම අර වගේම ක්‍රෙඩිට් එකෙන්. එතකොට එතනින් බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ සප්ලයියට කීයක් ගෙවන්න තියෙනවද කොහොමද ඉන්වොයිස් ටික ඕගොල්ලෝ ගෙවලා තියෙන්නේ. ඒ ටික ඔක්කොම බලන්න පුළුවන්. දැන් මේක ෆිනිෂ් දීපු ගමන් මේ ස්ටොක් එකේ මේ quantities ටික මේ ස්ටොක් එකට ඇඩ් වෙලා තියෙන මේ item වල quantities ටික 100යි 10යි මේ 100යි කියන මේ item ඔක්කොම ස්ටොක් එක අප්ඩේට් වෙනවා එතකොට. මේකත් ඕනනම් ඕගොල්ලන්ට print එකක් අරන් අර ගොල්ලුන්ගෙන් හම්බෙච්ච bill එකට attach කරලා තියාගන්න පුළුවන්. ඒතර ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ට බඩු ටික හම්බුණා ඒ ටික system එකට දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔහොම ඒ ටික බලන්න පුළුවන්. ඊට පස්සේ receiving එකත් හරි. ඊට පස්සේ ආයි expenses පැත්තට ගියෝ ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝගේ business එකේ තියෙන ඔක්කොම expenses මේකට දාන්න පුළුවන්. එතකොට හිතන්නකො දැන් ඔයගොල්ලෝගේ profit එක දැන් අපි item ටිකක් විකුණලා ඒකේ sales price එක cost price එක අතර එන එක නෙමෙයිනේ ඇත්තටම profit එක. ඒ කියන්නේ sub profit එකක් වගේනේ. ඒතර net profit එක කියන්නේ ඒ මාසේ හරි දවසට හරි බඩු වලින් හම්බෙන profit එකෙන් ඔයගොල්ලෝගේ expenses ඔක්කොම අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ salaries, electricity bills, water bills, telephone bills ඊට පස්සේ rent එකක් තියෙනවා rent එක ඊට පස්සේ ඒ වගේ මොනවා හරි තියෙනවා නම් ඒ expenses දාන්න පුළුවන් system එකට අපිට. ඒතර ඒ ටික දැම්මොත් තමයි මාසේ අන්තිමට ඔයගොල්ලෝගේ net profit එක බලන්න පුළුවන්. ඒ කියන්නේ item විකුණලා හම්බෙච්ච profit එකෙන් ඔයගොල්ලෝගේ වියදම් ටික අඩු වුණාට පස්සේ හම්බෙන net profit එක. ඒක තමයි ඔයගොල්ලෝගේ PO saving එක. ඒක බලන්න නම් අපිට expenses ටික දාන්න පුළුවන්. ඒක කරන්න ඒකත් මේ dot 3ට ගිහිල්ලා manage categories කියලා expenses categorize කරගන්න පුළුවන්. අපිට මේ add root category ගිහිල්ලා අපි හදා ගන්නවා category එකක් rent කියලා. rent එකක් තියෙනවා rent කියලා හැදුවා. දාලා save කරා. ඊට පස්සේ salaries කියලා තව category එකක් හදනවා. salaries කියලා තව එකක් හැදුවා. ඊට පස්සේ අපි දානවා bills කියලා තව category එකක් හදනවා. bills කියලා. ඒ bills එකේ යටතේ ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් මේ add child category කියන එක click කරලා water bills. water bills. ඊට පස්සේ තව category එකක් හදනවා sub category එකක් අපි electricity bills. electricity bills කියලා දැම්මා. ඔය වගේ sub category ඔයාලට ඕන එකක් හදා ගන්න පුළුවන්. දාලා මෙතන done කරලා තිබ්බට පස්සේ ඒ ටික හැදිලා තියෙනවා. ඊට පස්සේ අලුතෙන් expense එකක් දාන්න මේ expense එකට ගිහිල්ලා new expense දුන්නා. මෙතනින් amount එක අපි නිකන් රුපියල් 100ක බිලක් දාලා බලමු රුපියල් 100යි. අද ඔන්න ඔයගොල්ලන්ට water bill එකක් කියලා තියෙන 100ක මේ description type කියන එක මොනවද දැම්මත් කමන්නේ. category කියන එක හරියට බලලා දාන්න අපි දාමු water bills කියන එක. දාලා මේක මෙතනින් save දුන්නා. ඊට පස්සේ දැන් system එකට expense එකක් වැඩිලා තියෙන්නේ. අපි දැන් report බැලුවොත් profit and loss එක බැලුවොත් ඔය 100 අඩු වෙලා තමයි අපිට profit එක පෙන්වන්නේ. මම reports ටික අන්තිමට පෙන්වන්නම්. ඊට පස්සේ මම මේකත් පෙන්වන්න ඕගොල්ලන්ට මෙහෙම employees create කරගන්න පුළුවන්. ඒ කියන්නේ employees කියන්නේ ඕගොල්ලෝගේ cashier ලා ඊට පස්සේ දැන් admin ඕගොල්ලෝගේ දැන් owner ගත්තොත් ඒ admin account එක use කරනවා. ඊට පල්ලෙහා කවුරු හරි manager කෙනෙක් ඉන්නවා manager අපිට වෙනම login එකක් හදන්න පුළුවන්. supervisor කෙනෙක් ඉන්නවා supervisor වෙනම cashiers ලාට වෙනම. එහෙම ඕන account එකක් හදාගන්න පුළුවන්. ඒක හදන්න employees එකට ගිහිල්ලා මෙතන new employee කියන එක දෙනවා. ගිහිල්ලා මෙතනින් අපි දාමු නිකන් cashier 1 කියලා account එක්ක එයාගේ නම දාගන්නත් පුළුවන්. ඊමේල් එකක් තියෙනවා නම් ඊමේල් එක දැම්මා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගිහිල්ලා ඒ කැෂියර්ගේ ජොබ් ටයිම් එක දැම්ම නම් උදේ 8 රැයට මේ දෙකට දැම්ම නම් එයාට ඒතර උදේ 8ට කලින් සිස්ටම් එකට ලොග් වෙන්නත් බෑ රැයටෙන් පස්සේ ලොග් වෙන්නත් බෑ. ඊට පස්සේ මේක පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් අපි දෙනවා යූසර් නේම් එකක්. අපි ඒකට දෙමු cash 1 password එක දෙමු 123 මෙතනින් 123. ඊට පස්සේ මෙතන මේ force password change upon login කියලා තියෙනවා. ඒක දුන්නොත් එහෙම cashier password එක ගහලා log වෙන පළවෙනි පාර එයා 123 pass ඔයා දෙන password එක ගහලා log වෙන්න ඕනේ. ඊට පස්සේ එයාට පුළුවන් එයා කැමති password එකක් වෙනස් කරගන්න. දාලා එහෙම හදාගන්න පුළුවන්. නැත්තම් දැන් ඔයා දෙන password එකක් use කරොත් එහෙම cashier ගේ අතින් වැරද්දක් වුණොත් එහෙම කියන්න පුළුවන් මම නෙමෙයි මේ bill එක ගහලා තියෙන්නේ ඕගොල්ලෝ කියලා. ඒකින්ද තමයි ඔක දාලා තියෙන්නේ. ඊට පස්සේ මේක පල්ලෙහාට ගිහිල්ලා දැන් අපි කතා කරමු මොඩියුල් වල මම රිපෝට්ස් තමයි පෙන්වුවේ නැත්තේ තාම. අපි කතා කරපු ඒවයි මේ කැෂියර්ට කරන්න දෙන්න මොනවද? කස්ටමර් ඇඩ් අප්ඩේට් කරන්න දෙනවා නම් මේකට ටික් එක දානවා. ඩිලීට් කරන්න දෙන්න නැත්නම් දාන්නේ නැහැ. සර්ච් කරන්න දෙනවා නම් දානවා. ඊට පස්සේ පල්ලෙහාට ගිහිල්ලා items ගිහිල්ලා ඇඩ් අප්ඩේට් කරන්න දෙනවා. item search කරන්න දෙනවා. item වල cost price එකකට පෙන්නුවොත් කමක් නැත්නම් ඒකට ටික් එක දානවා. පෙන්වන්න එපා නම් දාන්නේ නැහැ. ඊට පස්සේ පල්ලෙහාට ඔය වගේ ඔයාට තේරෙනවා මේක බලද්දි මොනවද තියෙන්නේ කියලා ඔක්කොම ටික තියෙනවා. දැන් රිපෝට්ස් වලට ගියොත් රිපෝට්ස් වලදී යාට අපි සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් සේල්ස් රිපෝට් එකක් බලන්න, ඉන්වෙන්ටරි රිපෝට් එක බලන්න. ඒ වගේ ඒවා දෙන්න පුළුවන් නේ. ඒකෝ ඒවා විතරක් යාට දෙනවා අපි සේල්ස් එක. ඊට පස්සේ ඕනනම් ඉන්වෙන්ටරි රිපෝට් එකක් ස්ටොක් එක බලන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ හවසට ලාච්චුව ක්ලෝස් කරලා ඒ රෙජිස්ටර් රිපෝට් එක බලන්න දෙන්න පුළුවන්. ඔය ටික දුන්නම් ඇති. දැන් මේකේ ආයි තියෙනවා show profit in all reports. මේකට ටික් එක දැම්මේ නැත්නම් ඇඩ්මින්ට හැරෙන්න වෙන කාටවත් ආයි මේ ඔයගොල්ලෝගේ profit එක business එක profit එකක් බලන්න බෑ. ඊට පස්සේ ඔය වගේ GRN part එක යාට කරන්න දෙනවා නම් විතරක් GRN එකට ටික් එක දානවා. ඒ වගේ ඔයාට කස්ටමයිස් කරන්න පුළුවන් ඒගොල්ලන්ට මොනවද දෙන්න කියලා. දාලා මේක මෙතනින් save එක දුන්නා නම් එයා දැන් save එක දීලා අපි ගිහිල්ලා බැලුවොත් මෙතන employee හැදිලා තියෙන්නේ. cashier 1 කියලා හැදිලා තියෙන්නේ.
එතකොට එයාට විතරයි මේ එයාට ඔයගොල්ලෝ දෙන ටික විතරයි කරන්න පුළුවන්. ඇඩ්මින් එකේ තියෙන ඔක්කොම ෆීචර්ස් ඒගොල්ලන්ට නැහැ එතකොට. ඒකත් මම පෙන්නන්නම් ඕනනම්. මේ තියෙන දැන් මේ ඇඩ්මින්ට මේ ඔක්කොම මේ කළු පාට මෙනු එකේ ඇක්සස් තියෙනවානේ. අපි මේකට ලොග් වෙලා ලොග් අවුට් වෙලා අරකින් ලොග් වුණොත් කැෂියර් එකකින් ලොග් අවුට් දුන්නා. මේක දානවා මම cash 1 password එක 123 දාලා login දුන්නා. මේ දැක්කද? ඊට පස්සේ එයාටම පුළුවන් password එක change කරන්න. මම දානවා 1234 1234 දාලා reset password දෙනවා පොඩ්ඩක්. ඒක මට දාපු එක මතක නෑ මම ආයි මේ ආයි මම හදන්නම් ඒක එම්ප්ලොයි ගේ පාස්වර්ඩ් එක මම මෙතනින් චේන්ජ් කරන්න මට දාපු එක මතක නෑ මොකක්ද දෙන්න කියලා. මේ ටයිම් එක ඉෂුව එකක් තිබිලා තියෙනවා. ඒ ටයිම් එකක් දැම්මොත් ඒ ටයිම් එකට කලින්වත් පස්සෙවත් මේ කැෂියර්ට ලොග් වෙන්න බෑ. මම දානවා මේක 1234 1234 ඊට පස්සේ මෙතන අපි ලොග් වෙලා ඇඩ්මින් account එකෙන් ලොග් අවුට් වෙලා අපි අරයාගේකින් කැෂියර් එකකින් ලොග් වුණොත් එහෙම පාස්වර්ඩ් එක දාලා මේ තියෙන එයාට දැන් අර ඇඩ්මින්ට මෙතන ඔක්කොම තිබුණානේ දැන් එයාට තියෙන්නේ මේ ටික විතරයි. බිලක් ගහන්න පුළුවන්. ඒ වගේ ටික තමයි එයාට තියෙන මොනවද කියන්නේ. ඒ වගේ අපිට කස්ටමයිස් කරන්න පුළුවන් කැෂියර් account එකට මොනවද දෙන්න කියන එක. එතකොට අර හොර වැඩ කරන්න ඒව කරන්න බෑ එතකොට ඒගොල්ලන්ට. ඊට පස්සේ ඒකත් හරි ඊට පස්සේ අන්තිමට රිපෝට්ස් ටික රිපෝට්ස් වලට ගිහිල්ලා රිපෝට්ස් වල අපි දැන් සේල්ස් රිපෝට් එකක් ගන්න ගියොත් රිපෝට්ස් වල සේල්ස් එකට ගියා මම මේ ප්‍රධාන ටික විතරක් පෙන්නනවා මම ලොකේෂන් එකේදී ට්‍රේනින් එකේදී ෆුල් ඔක්කොම ටික දෙනවා ඊට පස්සේ මේකේ අපි නිකන් මේ ග්‍රැෆිකල් රිපෝට් වලින් ප්‍රස්තාර වලින් බලන්න පුළුවන් සමරි රිපෝට් ගියොත් සමරයිස් කරනවා ඩීටේල් රිපෝට් වලින් ගියොත් ඉන් ඩීටේල් ෆුල් රිපෝට් එකක් බලන්න පුළුවන් මේක ඩීටේල් රිපෝට් එකට ගිහිල්ලා මේක ඩේට් රේන්ජ් එක අපිට ඕන ඩේට් රේන්ජ් එක රිපෝට් එක බලන්න today yesterday last 7 days last 30 days ඕමම තියෙනවා all time දැම්මොත් සිස්ටම් එක දාපු දවස් නම් අද වෙනකම් ඔක්කොම බලන්න පුළුවන් කස්ටම් ඩේට් රේන්ජ් දුන්නොත් අපිට පුළුවන් දැන් හිතන්නකෝ පෙබරවාරි 1 වෙනිදා ඉඳන් පෙබරවාරි 5 වෙනකම් විතරක් සේල් එක ඕනනම් බලන්න පුළුවන් ඊට පස්සේ ඔයාට ඕනනම් account වැඩවලට ඕනනම් මේ එක්ස්පෝර්ට් කරන්න පුළුවන් Excel එක Excel එක details export කරන්න පුළුවන් ඊට පස්සේ මේ today එකට දාලා අද දවසේ sale එක බලන්න නම් submit දෙනවා මේ තියෙන total sale එක 16323.71යි මේ profit කියන්නේ අද දවසේ item වලින් ඔයාට හම්බෙච්ච profit එක 4428.27යි ඊට පස්සේ විකිනිච්ච බඩු වල cost එක 11895.44යි ඊට පස්සේ මේ පල්ලෙහාට ගියොත් මේ 2 3 4 කියලා මේ line by line දෙන invoices මේ තියෙන එක invoice එකක් තමයි මේ තියෙන්නේ ඒක ගහපු date එක time එක invoice එක ගැහුවේ admin ද cashier ද invoice එකෙන් ඔයාට හම්බෙච්ච sale එක කීයද ඒකෙන් ඔයාට හම්බෙච්ච profit එක කීයද ඒ invoice එකේ විකිනිච්ච බඩු ටික මොනවද payment method එක මොනවද ඔක්කොම ටික ඔක පෙන්නනවා ඊට පස්සේ bill එකේ මේ plus එක click කරෝ ඒ bill එකෙන් විකිනිච්ච item wise මොනවද කියලා බලන්න පුළුවන් ඒකේ profit එක sale එක එහෙම බලන්න පුළුවන් ඊට පස්සේ customer කෙනෙක් කිව්වා bill එක නැති වෙලා මේක reprint එකක් දෙන්න කියලා හැම බිලේම මෙතන මේ print එකක් තියෙනවා print එක අරගෙන මෙතනින් print එක click කරා නම් බිලේ reprint එකක් ආයි එනවා ඊට පස්සේ admin access තියෙනවා ඕනනම් admin ට විතරක් bill එකක් delete කරන්න පුළුවන් මෙන්න මෙතනින් පුළුවන් bill එක delete කරන්න admin account එකෙන් ගිහිල්ලා bill එකක් වැරදුනොත් මේ edit එකට ගිහිල්ලා මෙතන delete entire sale දීලා okay දුන්නා නම් මේ bill එක delete වෙනවා ඊට පස්සේ stock එකට ඒ item එක ආයි stock එකට add වෙනවා ඊට පස්සේ sales report එක ඔය ටික ඊට පස්සේ category wise report එකක් ඕන නම් category wise report run කරලා බලන්න පුළුවන් ඒ කියන්නේ අර තියෙන එකේ categories මේ vitamin category එකෙන් අද sale එක මෙච්චරයි profit එක මෙච්චරයි antibiotic category එකෙන් එච්චරයි එහෙම ඕන නම් එහෙම category wise බලන්නත් පුළුවන් ඊට පස්සේ customer wise බලන්න පුළුවන් customer කෙනෙක් කිව්වොත් ඔයගොල්ලෝ එයාගේ නමට bill ගහනවා නම් ගිය අවුරුද්දේ යාට දාපු bill ටික ඔක්කොම පෙන්වන්න කියලා මෙතනින් customer ව දාලා phone number එකෙන් හරි search කරලා ඕන නම් එහෙම report එකක් බලන්නත් පුළුවන් මේ තියෙන customer ගේ history එක ඔක්කොම customer ට දාපු bill ඔක්කොම ටික පෙන්වනවා එයාගෙන් ඔයාට හම්බෙච්ච sale එක profit එක ඔක්කොම ටික පෙන්වනවා ඊට පස්සේ ආයි item wise report එකක් ගත්තොත් items එකට ගිහිල්ලා මේකේ summary report එක ගත්තොත් මේකේ දැන් අද දවස ගත්තොත් එහෙම අද දවසේ විග්නේච්ච හැම item එකකම movement එක. ඒ කියන්නේ මේ item එකෙන් මෙච්චරක් stock එකේ තියෙනවා මෙච්චරක් අද දවසේ විකිනලා තියෙනවා. ඒ item එකෙන් මෙච්චර sale එකක් ඔයාට හම්බෙලා තියෙනවා. ඒ item එකෙන් මෙච්චර profit එකක් ඔයාට හම්බෙලා තියෙනවා. එහෙම බලන්න පුළුවන්. ඊට පස්සේ මේ top selling items worst selling items එකෙන් බලන්න පුළුවන්. ඔයගොල්ලෝගේ business එකේ හොඳටම විකිනෙන්නේ මොනවද item විකිනෙන්නේ නැති item මොනවද. ඊට පස්සේ summary report එක ගත්තොත් ඒකේ date range එක මම today දානවා. ඒකෙත් ඔයාලට බලන්න පුළුවන් මේ සප්ලයි එකෙන් අද දවසේ මොනවද විකිනලා තියෙන්නේ. එහෙම බලන්නත් පුළුවන්. කැටගරි වයිස් බලන්නත් පුළුවන්.
මම නිකන් ඔක්කොම පොදුවේ ගත්තොත් සබ්මිට් කරොත් මේ තියෙන්නේ මේ ඇක්ටිව් ඔන් කියන අයිටම් එකෙන් ස්ටොක් එකේ දැනට මෙච්චරක් තියෙනවා 79ක් 21ක් විකුණලා තියෙනවා ඒ අයිටම් එකෙන් 1365ක් සේල් එකක් කරලා තියෙනවා ප්‍රොෆිට් එක 189ක් හම්බෙලා තියෙනවා ඒ වගේ සම්පූර්ණයෙන්ම මුළු අයිටම් මූව්මන්ට් රිපෝට් එකක් බලන්න පුළුවන් ඊට පස්සේ ආයි අයිටම් හරි ඊට පස්සේ ඉන්වෙන්ටරි රිපෝට් එකක් බැලුවොත් මේ ඉන්වෙන්ටරි රිපෝට් එකේ මෙතන පුළුවන් ඩීටේල් එක්ස්පයරින් අයිටම් රිපෝට්ස් එක බලන්න එක්ස්පයරින් ගියා මෙතනින් දානවා ඔයාට this month කස්ටම් ඩේට් රේන්ජ්ද මොනවද කියලා දාන්න පුළුවන් මම දාන්නම්කෝ පෙබරවාරි එකේ ඉඳන් අපි සැප්තැම්බර්නේ දැම්මේ ඔක්තෝබර් වෙනකන් වගේ බලමු එක දාලා මේක සබ්මිට් දුන්නොත් එහෙම මෙතන පෙන්න මේ තියෙන ඇක්ටිව් ඕන් මේ අයිටම් එකෙන් එක්ස්පයර් කවුන්ට් එක 79ක් හරිද ක්වොන්ටිටි එක්ස්පයරින් 100ක් එක්ස්පයර් වෙනවා මේකෙන් 100ක් එක්ස්පයර් වෙනවා මේකෙන් 10ක් එක්ස්පයර් වෙනවා ඒ වගේ එහෙම බලන්නත් පුළුවන් ඕන ඊට පස්සේ ආ ඉන්වෙන්ටරි රිපෝට් එකේම මෙතන තියෙනවා ලෝ ඉන්වෙන්ටරි මෙතනට තමයි අර රීऑर्डर ලෙවල් එකට අඩු වෙච්ච අයිටම් ටික ඔක්කොම පෙන්නන්නේ ඊට පස්සේ ඉන්වෙන්ටරි සමරි කියන්නේ ඔයගොල්ලෝගේ ටෝටල් ස්ටොක් රිපෝට් එක ඒකත් ඔයාට ඕන සප්ලයර් වයිස් බලන්න පුළුවන් මේ සප්ලයර්ගේ ස්ටොක් එක ලක්ෂ කීයක් ඔයගොල්ලෝ ගාව තියෙනවද ඕනනම් කැටගරි වයිස් බලන්න පුළුවන් ඊට පස්සේ ඉන් ස්ටොක් අවුට් ඔෆ් ස්ටොක් මොනවද කියලා වෙනම බලන්නත් පුළුවන් ඊට පස්සේ මේ සප්ලයර් එකට ගිහිල්ලා මේ සප්ලයර් ඕල් දාලා දුන්නොත් එහෙනම් මුළු ස්ටොක් එකේ ඔක්කොම තියෙන වැලියු එකනේ පෙන්නන්නේ මේ සිස්ටම් එකේ මේ ස්ටොක් එක හරියට දාලා නැහැ හරිද ඩෙමෝ එකක් තියෙන්නේ එහෙම දැම්මනම් හරියට මෙතන ස්ටොක් එකේ තියෙන අයිටම් ගාන මුළු ෆාමසියෙම තියෙන ලක්ෂ කීයක බඩු තියෙනවද ඒ ටික විකුණනොත් ඕගොල්ලන්ට කීයක් හම්බ වෙනවද කියලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙහෙම ගත්තොත් අයිටම් වයිස් ගත්තොත් අයිටම් නේම් එක කොස්ට් ප්‍රයිස් එක සෙලින් ප්‍රයිස් එක ස්ටොක් එකේ අයිටම් දැනට කීයක් තියෙනවද 79ක් තියෙනවා ඒ අයිටම් එකෙන් රුපියල් කීයක බඩු ඕගොල්ලෝ ගාව තියෙනවද ඕනනම් එහෙම බලන්නත් පුළුවන් ඊට පස්සේ ආයි රිපෝට්ස් වලට ගිහිල්ලා බැලුවොත් එහෙම රිපෝට්ස් වල ආයි අපිට එක්ස්පෙන්සස් රිපෝට් එකක් බැලුවොත් අද දවසේ එක්ස්පෙන්සස් රිපෝට් එක බලන්න පුළුවන් රුපියල් 100ක එක්ස්පෙන්ස් එකක් වෝටර් බිල් එකක් දාලා තිනවා. ඒ වගේ මුළු මාසෙම බලන්න පුළුවන්. ඊට පස්සේ ආයි මේ රිසීවින්ස් එකෙන් රිසීවින්ස් එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඕගොල්ලෝ එළියෙන් බඩු ස්ටොක් කරපුවා, පර්චේස් කරපුවා. ඩීටේල් රිපෝට් ගියා අද දවසේ දාලා සබ්මිට් දුන්නා. මේ තියෙන අද දවසේ ඕගොල්ලෝ මෙන්න මේ ආවෝ ඉන්ටර්නැෂනල් කියන මේ සප්ලයි එකෙන් බඩු අරන් තියෙනවා. බඩු අරන් යන අරන් තියෙන ඉන්වොයිස් එක තමයි මේක. මේ ටික තමයි අද දවසේ ඉන් කරලා තියෙන්නේ. ඔන්න එහෙම බලන්නත් පුළුවන්. ඊට පස්සේ මේජර් රිපෝට්ස් ටික තව තියෙනවා රිපෝට් ගොඩක් මේකේ. ඊට පස්සේ ඒ ටික ඔක්කොම බලලා ඕගොල්ලෝ දැන් මාසෙ අන්තිමට ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් රිපෝට් එක බලනවා කියන්නකෝ. මේකේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් රිපෝට් එකට ගිහිල්ලා මේකේ ඩීටේල් රිපෝට් එකට ගිහිල්ලා මේකේ අද දවසට හරි මාසෙට අවුරුද්දට හරි ඕන දවසට ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එක බලන්න පුළුවන්. අපි ටුඩේ විතරක් දාමුකෝ. इंटरनेट कनेक्शन මේක රිපෝට්ස් වල ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් රිපෝට් එකට ගියා ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකේ ඩීටේල් රිපෝට් එකට ගිහිල්ලා අද දවසට ගත්ත සබ්මිට් කරා මේ තියෙන අද දවසේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එක බැලුවොත් කෑෂ් වලින් 6709ක් කරලා තියෙනවා ඩෙබිට් කාඩ් එකෙන් මෙච්චරයි ක්‍රෙඩිට් වලින් මෙච්චරයි මේ කැටගරිස් වලින් මෙච්චර කරලා තියෙනවා එළියෙන් 6842 බඩු අරන් තියෙනවා එක්ස්පෙන්සස් රුපියල් 100ක අපි වෝටර් බිල් එකක් දැන් මේක දාලා තියෙනවා ඒ වගේ දැන් මුළු මාසෙම අපි මේ ටික බලලා මාසෙ අන්තිමට ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එක බලනවා නම් මෙතන තියෙනවා සම්පූර්ණ සේල් එක මාසෙ කරපු සේල් එකෙන් ඊට පස්සේ එතනින් හම්බෙන ප්‍රොෆිට් එක තියෙනවා ප්‍රොෆිට් එකෙන් ඕගොල්ලෝගේ එක්ස්පෙන්සස් ටික අඩු කරනවා සැලරි රෙන්ට් බිල් අනම්මන ඔක්කොම ටික අඩු කරලා මෙන්න මෙතන මේ ප්‍රොෆිට් කියන තැන තමයි net ප්‍රොෆිට් එක පෙන්වන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට අයිටම් වලින් හම්බෙච්ච ප්‍රොෆිට් එකෙන් එක්ස්පෙන්සස් ටික අඩු කරලා ඕගොල්ලන්ට net ප්‍රොෆිට් එක පෙන්වනවා. ඔය ටික තමයි සිස්ටම් එකේ තියෙන්නේ. මීට අමතරව ඕගොල්ලෝගේ මොබයිල් ෆෝන් එකට සපෝට් ඕන ඩිවයිස් එකකින් ලැප් එකකින් යූස් කරන්න පුළුවන්. කැෂියර් මැෂින්ස් වලින් නැතුව ඕගොල්ලෝගේ ලැප් පර්සනල් ලැප් එකක් තියෙනවා නම් ඒකෙන් සිස්ටම් එක යූස් කරන්න ස්ටොක් ඇඩ් කරන්න ඒ කියන්නේ ඇඩ්මින්ට ගෙදරින් නම් උනත් ස්ටොක් ඇඩ් කරන්න ඒව කරන්න පුළුවන්. මොබයිල් ෆෝන් එකෙන් දැනට ලාච්චු තියෙන සල්ලි ගාන උනත් බලන්න පුළුවන්. ඒ වගේ මේ ඔක්කොම ටික මේ සිස්ටම් එකේ තියෙනවා. මේ ටික කම්ප්ලීට් තියෙනවා. ඔය ටික තමයි සිස්ටම් එකේ ඩෙමොන්ස්ට්‍රේෂන් එකෙන් දෙන්න තියෙන්නේ.